Hi, welcome to back my YouTube channel. අද මං ගෙන ආවේ සීනි සම්බෝලයක් හදාගන්න චූටි වීඩියෝ එකක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම රත් වෙච්ච පෑන් එකකට පොල් තෙල් ටිකක් දාගෙන ඒකට මෙන්න මේ විදිහට උම්බල කඩ කැබලි කිහිපයක් එකතු කරගන්න. උම්බල කඩ ටික මුලින් දාගන්න ඕනි. උම්බල කඩ හොඳින් බැදෙන්න ඕන නිසා. ඊට පස්සේ අපි මේකට හීනියට ලියාගත්ත රට ලූණු මෙන්න මේ විදිහට එකතු කරගන්න ඕනි. මම මෙතන රට ලූණු ගෙඩි දෙකක් පමණ තමයි මේ එකතු කරගන්නේ. මෙන්න මේ විදිහට ලූණුයි උම්බල කඩයි හොඳට කවලම් කරගන්න, හොඳට බැදෙන්න දෙන්න. ඒ බැදෙන අතරතුර අපි මේකට හීනියට ලියාගත්ත කරපිංචා, රම්පේ ඔයාලට තියෙනවා නම් කුරුඳු පොතු කැබලි කිහිපයක් මේකට එකතු කරගන්න. මම මේ වෙලාවේ ඒක එකතු කරගන්නේ නැහැ. ඊට පස්සේ මේක හොඳට කවලම් කරන්න. රස පදමට ලුණු ස්වල්පයක් දාගන්න. ලුණු දාද්දි ලුණු වැඩි කරගන්න එපා. අඩු වුණොත් අපිට ආයි දාගන්න පුළුවන්. වැඩි වුණොත් ලුණු වැඩියෙන් තමයි කන්න වෙන්නේ. ඊට පස්සේ කෑලි මිරිස් කුඩු කිහිපයක් දාගන්න. සීනි සම්බෝල් කියන්නේ වැඩිපුර සැරට කන දෙයක් නෙවෙයිනේ. ඒකට මිරිස් සැර වැඩි කරගන්න එපා. මේකට සීනි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මම නම් ටිකක් පැණි රහට කන නිසා වැඩිපුර සීනි ටිකක් එකතු කරගන්නවා. ඔයාලගේ රසට ගැලපෙන විදිහට සීනි එකතු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ආයෙ හොඳට කවලම් කරලා මේක ටිකක් දුබේ ගතියට එනකන් රත් වෙන දෙන්න. ගොඩාක් කර ගන්න එපා. සමහරු මීට වඩා පාට අඩුවෙන් කන්නත් කැමතියි. එහෙමනම් ඔයාලා ඊට කලින් බාගන්න. ඔන්න දැන් අපේ කෑම එක හරි. අපි මේක යන් අපේ පොඩි මල්ලිට දෙන්න. බලමු එයාගේ රියැක්ෂන් එක. තවත් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මාව subscribe කරන්න. Thank you වීඩියෝ එක බලුවට. ගිහින් එන්නම්. Bye.